බට්ටෝ බට්ටෝ අනේ අම්මා බා කොහමද? ඔය ආච්චිට සම්භාල් කරන්න කොච්චර කතා කරා මෝ තාම නිදි. නැගිටපන්. බුදු අම්මෝ කවුද හොරෙක්ද? අනේ බුදු අයියේ පියදර දෙන බල් ටික අරන් යන්න. මහව නම් මොකොත් කරන්න එපා. අයියෝ ඔන්න මට වැඩි තිබ්බෝ මා මැරෝ බේරගන්න. යකෝ මේ මම මොකක්ද අම්මේ කරන්නේ? උදේ පාන්දරම බය කරගෙන ඉන්නේ. තව පොඩ්ඩකින් හાર્ට් ඇටැක් ඇදලා මැරෙන්නේ මම. හાર્ට් ඇටැක් නෙමෙයි. උඹලට දවල්ට කණ්ඩ ඕනේ නැද්ද? මෙන්න රුපියල් 500ක් තියෙනවා අතර. ගිහලා කෝකල් මස් ටිකක් අරන් වරේ. දවල්ට කණ්ඩ ඕනේ නැද්ද තබලට? මංම යන්න ඕනේ ඔක්කොටම. ඵලයන් කඩේට. උදේ පාන්දරම හොච ගාන. දවසම මුස්පෙන්ත වෙනවනේ අප්පා. දැන් යන්න බෑ කඩේ. ඩිංගි යාරේ අපේ බට්ට පුතා කොයි ඉන්නේ? මේ ඉන්නේ. මොකෝ බං මේ උදේ පාන්දර මූණ එල්ලගෙන ඉන්නේ උඹ? ආපෝ කියලා වැඩක් නෑ බං. උදේ පාන්දර අපේ අම්මා දන්නේ නැද්ද ඉතින්. හරි උඹ මොකෝ මේ පැත්තේ අද? නෑ බං අපේ තාත්තගේ කාර් එකේ පෙට්‍රල් නැතුව මග නැවතිලා. ඒකයි. ඇයි බං පෙට්‍රල් සෙට් එකේ පෙට්‍රල් නැද්ද? ඒක නම් කතා කරන්න එපා. ඇයි බං මොකෝ අවුල? උදේ පාන්දරම අපේ අපච්චා කෝල් එකක් දුන්නා. ඒ වෙලාවෙම සෙට් 3-4කටම ගියා මම. ඒ ගියකම තමයි බං තේරුනේ. නිකන් දන්සල් එකට වගේ පෝලිම් කොට. කොහමරි සෙට් එකේ පෝලිමේ ඉඳලා තෙල් ගාන්න ලඟුණා විතරයි. සෙට් එකේ එක කිව්වා කියන්කෝ QR එක තිබ්බනම් තමයි තෙල් ගන්න කියලා. අම්මපා ඒ වෙලාවෙම හිතුණා සෙට් එකේ බටේ අරන් උගේ කටේ ගන්න. ඇයි බං? මෙච්චර අවුවේ කට ගාගෙන ඒ පොලිමේ ඉඳලා ළඟට ගියාම කියලා QR මගලක් ඕනේ කියලා. එපා වෙන්නේ නැද්ද බං? හරි මේ උඹ ගුණ බලවාමින් ආල බලවද? නෑ බං තව ඒ පැත්තට ගියේ නෑ මං. හරි මමත් කඩේ යන්නේ. කඩේ යනකම ඒ පැත්තෙත් ගිහලා බලමු අපි. එහෙනම් යමන්කෝ ඉතින්. අපේ අප්පච්චා පාරේ කරවනවා ඇති. පෙට්‍රල් නේද? යමන්. එන්න මගේ ළඟ තියෙනවා බඩු. නේ ගුණපාල අයියේ. මට පැකට් දෙකක්ම දෙන්නකෝ ඉතින්. යකෝ පැකට් ඉල්ලන්නේ මං කසිප්පු බිස්නස් කරනවා කියලා හිතුවද තෝපිලා? තෝපල්ලා යන්න. අම්මට උට කිව්වල. යකෝ අපි වෙරි මරගාතේ වැරදි පොට් එකට බං ඇවිල්ලා තියෙන්නේ. ඉක්මනට යමන් මෙතන ඉඳලා. අනේ ගුණපාල මට පෙට්‍රෝල් ලීටරයක් දෙනවකෝ. හරි පෙට්‍රෝල් දෙන්න. හැබැයි පෙට්‍රෝල් ලීටරයක් රුපියල් 5000ක් වෙනවා. යකෝ මුට හෙන අතම ගන්න එපා. පෙට්‍රෝල් ලීටරයක් රුපියල් 5000යි. අනේ ගුණපාල මාමේ එච්චර වැඩි නැද්ද? නෑ. ගන්නව නම් ගන්න නැත්තම් QR එක දාගෙන පොලිමේ ඉඳලා පෙට්‍රෝල් ගනින් ඉතින්. මට කිසි අවුලක් නෑ. රුපියල් 5000ක් නම් 5000ක් දීලා ගනින්. නැත්තම් මෙතනින් පලයන් යන්න. කාලකන්ණිය බිස්නස් එක කන උදේම ඇවිල්ලා. හෙලෝ පෙට්‍රෝල් දින හරි කමක් නෑ මං අරන් එන්න ඉන්න. හරි මට පෙට්‍රෝල් ලීටරයක් දෙනවක ඉතින්. මෙන්න සල්ලි ටික. ඒ මෙන්න සල්ලි තියෙනවා නම් බඩු තියෙනවා. ඊට දෙන්නම්. මෙන්න පෙට්‍රෝල් ටික. යාන්තම් පෙට්‍රෝල් ටිකක් ගත්තා. ගුණපාල මාමේ මටත් දෝතරයක් දෙන්නකෝ ඉතින්. මේ බට්ටෝ මගේ ළඟ තියෙන්නේම 500යි බං. මේ යකා දෙයිද දැන්? හරි අපේ ගුණපාල මාමනේ බං. දෙයි වරෙන් යන්න. බං මොකෝ ඔබලඟ 500ක් විතරක් තියෙන්නේ. තෝ ට්‍රංකේ පොඩි එකයි. තෝපිලාගේ තියෙන්න ඕනේ. මේ සයිලේ ගන්න සල්ලි තියෙනවා නම් මේ පෙට්‍රෝල් ගන්න සල්ලි නැතුව. මොකද්ද ඔය කෙනාලා කියන්නේ උඹ? ට්‍රම්කේ පොඩි එක? ට්‍රම්කේ චොරි එක තෝගේ 100ක්. ආපෝ හරි බං. දැන් අපි ආපු වැඩේ කරගමුකෝ ඉතින්. ගුණපාල මාමේ. උඹලා කොයිද මේ? අපි මේ පෙට්‍රෝල් ගන්න ආවා. මටයි මුටයි පෙට්‍රෝල් ලීටර් දෙකක් දෙන්නකෝ ඉතින්. හරි මුළු ගමටම වුණත් පෙට්‍රෝල් දෙන්නයි. හැබැයි එක කොන්දේසියක්. පෙට්‍රෝල් ලීටරයක් රුපියල් 8000ක් වෙනවා. කමක් නැද්ද? යකෝ රුපියල් 8000ක්.
මූව යකා නෙමෙයි එනකොණ්ඩම කාපිය. බල්ලා. ඔව් රුපියල් 8,000 තමයි බලේ. ගන්නව නම් ගනින්න නැත්තම් නිකන් ඉඳවන්න. අනේ යබන් මං යන්නේ. මුගේ පෙට්‍රෝල් ගන්නවට වඩා නිකන් ඉන්න උලා. ඒ පොලිමේ හරි ඉඳලා පෙට්‍රෝල් ටිකක් අරන් යන්න. හරි මොනවා කරන්නද දැන්? නෑ. අපි ඉන්නේ වටදා කෙල්ලේ. මේ මාටින් ගාව ඇප්පිලා මේ ගමේ කවුරුත් જાතින් නම් ඉඳලා නෑ. ඉඳාකෝ මං එන්න. මූ කොයිද මං ගියේ? කොයිද මං ඒව ගියේ? කොයිවත් නෙමෙයි. අර උගේ පෙට්‍රෝල් ටිකට ගිනි තියලා ආයෝ. මගේ ලක්ෂ දෙකේ පෙට්‍රෝල් ගිනි ගන්න අයියෝ බේර ගන්නෝ. අනේ නෝනේ වෙන්න වගේ ලක්ෂ දෙකේ පෙට්‍රෝල් ගිනි ගන්නවෝ. කොහමද ඒක? මං කිව්වේ බට්ට මං කිව්වනේ උඹට. මූනන් ට්‍රම්ප්ගේ පොඩි අකාම තමයි. දැක්කනේ? මුගේ ආච්චිට ආල් කරන්න කොහොම හිටපන් නිකනලා දුවන්නතුව පැන්න නේද? කොහොම හිටපන්. යාළුවනේ මේ වගේ ආතල් වීඩියෝ බලන්න ඕන නම් අපේ channel එක subscribe කරලා all press දාලා තියන්න. ඕගොල්ලෝ ටීගාවට ඕන මොන වීඩියෝද කියලා පාතෙන් comment section එකේ දාගෙනම යන්න ඉතින්. එහෙනම් අදට අපි ගියා.